පුතේ මේක අර ගානේ නම් චූටි අඩුපාඩුවක් තියෙනවා පළවෙනි එකේ අර මේ x ඍණ y ගේ ගණේ කියන එකේ ප්‍රසාරණේ චූටි අඩුපාඩුවක් වෙලා තියෙනවා මේ ටයිපින් එකේ. හැබැයි මේකේ තියෙන ලියන්න ඈක් වෙන්න ඕනේ යා. මම කියලා දුන්නා. මොකද්ද? මෙයාගේ පළමු පදේ ගණේ දාන්න 3 ගුණ කිරීම 2x ගුණ කිරීම එයාගේ වර්ග මෙයා වෙනවා. අඩු වෙලා නෙන්නේ. ඍණ 3y dan 3 ගුණ කිරීම 2x ගුණ කිරීම ඍණ 3y වර්ග dan ඍණ 3y ගේ ගණි වෙනවා. දරුවෝදේ මෙයාගේ යනවා 8x ගණය 8x ගණය. එතකොට මෙතන 2 වර්ගය 4යි. 4 වරක් 3 12යි. 12 වරක් 3 36යි. ඍණ 36ක් වෙනවා. x වර්ග y වෙනවා. ඉතින් මෙතන 3 වර්ගේ 9යි 9 වරක් 2 18යි 18 ඒව 3 54යි xy වර්ග ඍණ 27යි y ගණනයක් වෙනවා 27යි y ගණනයක් වෙනවා 27යි y ගණනයක් වෙනවා ලකුණු කියන්නම් පුතේ මෙතන b මෙයාගේ නෝ 2 x ඍණ 2 ඍණ මෙයා එනවා මෙයා ගත්තට පස්සේ මෙයාගේ පොදු හරය වෙනවා x ඍණ 2යි මෙතන x මෙයා මෙයාගෙන් බෙදුවා x ඍණ 2ට x ඍණ 2 කැපිටල් ගියා x විතර x 2කින් ගුණ කරා 2x මෙයා මෙයාගෙන් බෙදුවා x කැපිටල් ගියා එක වතාවක් x ඍණ 2යි මෙයා 2x ඍණ x ධන 2 බෙදීම x වතාවක් x ඍණ 2ක් 2x කින් x අඩු නම් x ධන 2 බෙදීම x වතාවක් x ඍණ 2ක් වෙනවා. මේව කපන්න බෑ. කැපුවොත් වැරදි. හොතල්දි. ඔය ලකන් දෙක. b 3x ඍණ 6 බෙදීම 3x ගුණ කිරීම 1ට x ඍණ 2යි. මම පුතේ පොත් සාධකයක් කියලා 3 එළියට ගන්න පුළුවන්. එතකොට x ඍණ 2යි. අදාවක් 3x ගුණ කිරීම 1ට x ඍණ 2යි. මේ x ඍණ 2කට මේ x ඍණ 2 කැපිලා යනවා පුතේ මේ තුනට මේ තුන කැපිලා යනවා එකක් එකයි මේ x එනවා එකයට x එනවා ප්‍රමිලකන් 3 x ධන 4 බෙදීම 3x බෙදීම x වර්ග ඍණ 16 බෙදීම 6x වර්ග. එතකොට x ධන 4 බෙදීම 3x ගුණ කිරීම පුතේ මෙයා 6x උඩට යනවා වර්ග බෙදීම x වර්ග ඍණ 16ක් වෙනවා x ධන 4 3x ගුණ කිරීම 6x වර්ග වෙනවා පුතේ මෙතන 16 කියලා කියන්නේ 4 වර්ගයනේ එහෙනම් එයාලා යන්න පුළුවන් x ඍණ 4යි x ධන 4යි හරි x ඍණ 4යි x ධන 4යි කියලා ලියන්න පුළුවන් දැන් මේ කැපෙන එක කපන්න පුළුවන් මේ x ධන 4ට මේ x ධන 4 කැපෙනවා මෙතන x ට x කෙනෙක් කැපෙනවා 3 වරක් 1යි 3 වරක් 2යි එතකොට පුතේ මෙතන වෙනවා 2 බෙදීම x ඍණ 4ක් වෙනවා 2 බෙදීම x ඍණ 4ක් එතකොට පුතේ මෙයාගේ ලකුණු කැඩනවා මෙන්න මෙහෙම හරිද මෙයාට ලකුණු 3යි මෙයා ලකුණු 3යි මෙයාටත් ලකුණු 3යි මෙයාට ලකුණු 2යි මෙයා ලකුණු 2යි 2යි 4යි 7යි 3යි 10යි ලකුණු 10 කැඩෙන්නේ හිමයි හරි ලකුණු 10 කැඩෙන්නේ හිමයි ඊට ඊළඟ ප්‍රශ්නය අපුතේ යාගේ fx වගේ ගානක් තියෙන යාගේ දැන් ගාන තියලා හරි බලන්න පුතේ fx වගේ ගන්න මම කියලා දුන්නේ fx එකක් වගේ මේ දෙන මාත පන්තිය ලියන්න මාත පන්තිය කියලා කියන්නේ අපි දන්නවා මොකද්ද මේ වැඩිම සංඛ්‍යාතයක් තියෙන පන්තිය මාත පන්තිය වෙන්නේ. එතකොට යාගේ පුතේ වෙනවා මෙතන 2
ඉලක්කම් 1 ගත්තට පස්සේ යනවා මාද පන්ති වෙනවා 16 20 මාද පන්ති 16 20 මේක එක්තරා නගර සභාවකදී අපද්‍රව්‍ය රැස් කරන ස්ථානයේ රැගෙන යන ලද පොලිතීන් ප්‍රමාණය පිළිබඳ දින 30 තුල සමීක්ෂණය කරන ලද තොරතුරු පහත වගුවේ දැක්වේ කියලා දිනනවා පුතේ. ඊට පස්සේ මෙයා ගත්තට පස්සේ මෙයා වගුව පුතේ FD වගුවෙන් ගහමු අපි 3යි 4යි 5යි තම බෝගහන්න එක ඉන්න ඕනි. හරි 5යි ඔන්න මෙයා ගැලුවට පස්සේ මෙයාගේ යනවා මෙතන යනවා පන්ති ප්‍රාන්ත 4 8 8 12 12 16 16 20 20 24 24 28 24 28 ඊපස්සේ මෙයාගේ පුතේ යනවා මධ්‍යගය අපගමනය සංඛ්‍යාතය F අකුර X අකුර D අකුර FD මෙයාගේ පුතේ ඊළඟට අපි සංඛ්‍යාතය තෝර බෙදලා ගන්නවා 3 4 8 10 3 2 හරි දැන් මෙයාගේ මැද තෝර ගන්නවා 6යි මෙයාගේ 10යි මෙයාගේ 14යි පුතේ මෙයාගේ කීයද 18යි මෙයාගේ කීයද 22යි මෙයාගේ කීයද 26යි ඒ කියන්නේ මේ දෙන්න එකතු කරලා දෙකට බෙදනවා පුතේ. හරි නැත්තම් වෙනස අරගෙන දෙකට බෙදලා යට එකට එකතු කරලත් කමන්නේ කොහොම හරි. මාද පන්තියේ මධ්‍යගයේ තමයි සාමාන්‍ය උපකල්පිත මධ්‍යයන් ලෙස ගන්න මෙන්න මෙයා A කියලා ගන්නවා. ඒකෙන් E අඩු නම් බින්දුව පුතේ. මෙයාගේ මෙයා අඩු වෙනවා ඍණ 4යි. මෙයාගේ මෙයා අඩු වෙනවා ඍණ 8යි. මෙයාගේ මෙයා අඩු වෙනවා ඍණ 12යි. අය මෙයාගේ මෙයා අඩු වෙනවා පුතේ 4යි. මෙයාගේ මෙයා අඩු වෙනවා 8යි. හරි. දැන් මෙයා ගුණ වෙනවා පුතේ 12 6යි 36යි. 12 3 36යි ඍණ 36යි. මෙතන වෙනවා පුතේ 32යි යට ඍණ 32යි. මෙයා 32යි යට ඍණ 32යි. මෙයා බිඳුවයි පුතේ. මෙයා ගුණ කරන් 12යි පුතේ. මෙයා ගුණ කරන් 16යි. මෙතන 10න් බිඳුව එකක් ඉතිරි 100ක් වෙනවා. 100ක් වෙනවා 100යි. යාරින 100ක් වෙනවා පුතේ. මෙතන යනවා මාගේ 8යි 2යි 18ක් යනවා පුතේ. එතකොට එහෙනම් ගන්නවා මෙන්න මෙයා මධ්‍යන්නේ සමානයි. ඒ දන සිග්මා FD බෙදීම සිග්මා F වෙනවා. සිග්මා FD බෙදීම සිග්මා F වෙනවා. හරි. සුළු කිරීම හරි නේද? වර්ධින්නේ තියෙන දේ වඩා වැඩි එකයි යා. හරි. මෙයා ගත්තට පස්සේ පුතේ මෙතන යනවා. මෙයා ගන්නවා මෙතනින් මෙන්න මේ දික සිග්මා F කියලා කියන්නේ මෙතන මේ ටික එකතුව. මෙතන යනවා පුතේ 18යි 22යි 18යි 22යි 25යි 30යි. මෙතන අඩු කරාට පස්සේ යනවා පුතේ සිග්මා FD වෙනවා. 100න් 20ක් අඩු වුණාට පස්සේ 80යි 80න් අඩ කරලා යා ඍණ 72ක් වෙනවා. එතකොට පුතේ A කියලා කියන්නේ මෙතන මම හොයාගත්තේ කියලා 18යි. දන්න සිග්මා FD කියලා කියන්නේ ඍණ 72යි. සිග්මා FD කියන්නේ ඍණ 72යි බෙදීම 30යි. එතකොට පුතේ මෙන්න මෙයා මම බෙදනවා මුලින්ම 10න් 3න් බෙදනවා 10යි. මෙයා 6ට 2යි 6ට 2යි පුතේ. එකක් ඉතිරි 4යි 24යි. එතකොට 18යි 9යි ඍණ 2.4යි. 18න් 2.4ක් අඩු වෙනවා. 18න් 2.4ක් අඩු වුණාට පස්සේ පුතේ කියන්නේ 18න් 2.4ක් අඩු වෙනවා. මෙතන 6යි. මෙතන 7යි 7න් 2ක් අඩු වෙනවා. 5යි 1යි. ඒකේ කරන 15.6ක් වෙනවා. මෙයාගේ උත්තරේ 15.6යි පුතේ. ඒතකොට අපිට කියන්නේ මොකද්ද? මේ ඉන්නේ මේ 15.6න් කියන්නේ
දිනකදී එකතු වෙන පොලිතින් වල මධ්‍යයන් ඒ කියන්නේ මධ්‍යයන් දිනකදී එකතු වෙන 15.6ක් එතකොට දින 100කදී එකතු වෙන පොලිතින් ප්‍රමාණය මෙට්‍රික් ටන් වලින් කීයද කියලා අහනවා දින 100කදී එකතු වෙන මෙට්‍රික් මේ ප්‍රමාණය එතකොට දින 100කදී බලන්න පුතේ මෙයාගේ ගාන මම මෙතන දින 100කදී ඔබ දකන් 3 දින 100කදී මේ දිනකදීනේ එහෙනම් මෙයා දින 100කදී බලන්න 15.6 ගුණ කරන්න ඕනේ 100 හරි මෙයා මෙට්‍රික් ටන් ගන්න බලන්න මෙයා බෙදන්න ඕනේ 1000 1000 බෙදන්න ඕනේ ඊට පස්සේ මේ බින්දුවට මේ බින්දුව කැපිලා ගියා මෙතන එනවා 1.56 මෙට්‍රික් ටන් 1.56ක් වෙනවා නේද ඔන්න ගන්න එතකොට මෙයාගේ ලකුණු ගන්නකොට මෙයාට එක ලකුණ හරි මෙයාට එක ලකුණ මෙයාට එක ලකුණ මෙයා ලකුණු දෙකයි මේ කැලේ ලකුණු දෙකයි ඊට පස්සේ මෙන්න මේ කැලේ හරියට හරිනවා හරි මේ කැලේ හරියට හරිනවා සහ මේ කැලේ හරියට හරින ලකුණු දෙකයි වගුව හරිනවා 5යි වගුවේ මේ හැම තීරුවක්ම හරියට ලියලා තියෙනවා නම් කරලා තියෙනවා ලකුණු 5ක් වෙනවා හරි පුතේ එතකොට ඒ ගානට ලකුණු 10ක් එන්නේ එහෙමයි හරි මේ සමහරක් අයට මාකින්න ලකුණු කැඩෙන විදිහ වෙනස් වෙනවා ඊපස්සේ එතකොට ඔයාලගේ හතරවෙනි ටෙස්ට් එක ඉවර වෙනවා පුතේ බලාගෙන ඉන්න යාළුවෝ ගැඩ බලන්න මොනවා හරි තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න හරිද සබ්මිට් කරලා